ලෝකේ වඩාත්ම රහස්මය රටක් ලෙස සැලකෙන උතුරු කොරියාවේ සාමාන්‍ය රටවල නිදහසේ කරන දේවල් කීපයක් තහනම් කරලා තියෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් බලමු උතුරු කොරියාවේ ඔබ නොදත් තහනම් දේවල් කීපයක් ගැන. අංක 1 සාමාන්‍ය අන්තර්ජාලය භාවිතා කිරීම. ලෝකේ බොහෝ රටවල මිනිසුන්ට අන්තර්ජාලය නිදහසේ භාවිතා කරන්න පුළුවන් කියලා දන්නවා. නමුත් උතුරු කොරියාව වගේ රටක් ගත්තොත් බොහෝ පුරවැසියන්ට ලෝකයේ සාමාන්‍ය අන්තර්ජාලයට පිවිසෙන්න අවසරයක් නැහැ. ඔවුන්ට භාවිතා කළ හැක්කේ රට තුල පමණක් ක්‍රියාත්මක වන ජාලයක් බව කියවෙනවා. අංක 2 විදේශීය චිත්‍රපටි හා නාට්‍ය බැලීම. උතුරු කොරියාවේ විදේශීය චිත්‍රපටි හා නාට්‍ය නැරඹීම දැඩි ලෙස පාලනය කරන බව වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම දකුණු කොරියානු නාට්‍ය හා විදේශීය මාධ්‍ය සම්බන්ධයෙන් දැඩි නීති තිබෙන බව කියනවා. අංක 3 කැමති කොණ්ඩා මෝස්තරයක් තෝරා ගැනීම. සමහර වාර්තාවලට අනුව ජනතාවට තෝරාගත හැක්කේ රජය අනුමත කළ කොණ්ඩා මෝස්තර කිහිපයක් බව දැක්වෙනවා. ඒ නිසා වෙනත් රටවල වගේ කැමති ආකාරයකට කොණ්ඩා මෝස්තර වෙනස් කිරීම සීමා වී ඇති බව කියනවා. අංක 4 රටින් පිටවී යාම. අපි බොහෝ දෙනාට අවශ්‍ය නම් වෙනත් රටකට සංචාරය කරන්න පුළුවන් කියලා ඔයාලා ඕනේ තරම් අහලා ඇති. නමුත් උතුරු කොරියාවේ සාමාන්‍ය පුරවැසියෙකුට කැමති වෙලාවක රටින් පිට යාම ඉතා අපහසු දෙයක් බව කියනවා. අංක 5 රජය විවේචනය කිරීම. බොහෝ රටවල මිනිසුන්ට තම අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. නමුත් උතුරු කොරියාව වගේ රටක් ගත්තොත් රජය හා නායකත්වය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීම දැඩි ලෙස පාලනය වන බව වාර්තා වෙලා තියෙනවා. මේ සියල්ල නිසා උතුරු කොරියාවේ අදටත් ලෝකයේ වඩාත්ම රහස්මය රටක් ලෙස සැලකෙනවා. නමුත් එහි ඇත්ත ජීවිතය පිළිබඳ තොරතුරු තාමත් ලෝකයට සම්පූර්ණයෙන්ම ලැබිලා නැහැ. ඔබට වඩාත්ම පුදුම හිතුනේ මේ තහනම් දේවල් අතරින් මොකටද? කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මේ වගේ රටවල් ගැන විස්මිත රහස් තොරතුරු දැනගන්න මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.